මේ තියෙන්නේ මාකන්දා වැසි වනාන්තරේ සමාජිකයෙක් වෙන මකුළු ඇල්ල. බොහොම ලස්සන තැනක්. මාකන්දාව වැසි වනාන්තරේ පටන් ගන්න තැන ඉඳලා ටික දුරක් ආවට පස්සේ අපිට හම්බ වෙන පළවෙනි ස්ථානය තමයි මේ මකුළු ඇල්ල. ඉතින් මේ අපේ වනාන්තරේ දිවි මකුළුවා සහ මකුළු වර්ග රාශියක් ජීවත් වෙන හින්දා දිවි ගෙවන හින්දා මේ ඇල්ලට මකුළු ඇල්ල කියනවා තමයි මට දැනගන්න ලැබුණේ. ඉතින් තව දෙයක් තමයි මේ දිය ඇල්ල හරි සුන්දර විදිහට තමයි පල්ලෙහාට කඩාගෙන හැලෙන්නේ. හරි අපූර්වයි. ඒක දැක්කම හරි ආස හිතෙනවා. මොකද දන්නවද? ඔයාලට මේ පේන්නේ ලොකු ගල් පරයක්. ඉතින් මේ ගල් පරේ තනින් තන හරියට නිකන් මකුළු දෙලක් ආකාරයට වගේ ගල් කුටි කැඩිලා වලවල් හැදිලා ස්වභාවිකවම තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට හැදිලා තියෙනවා. ඉතින් ඒ වලවල් වලට වතුර වැටිලා හරි අපූර්ව විදිහට තමයි පල්ලෙහාට කඩාගෙන හැලෙන්නේ. හරියට නිකන් මකුළු දැලක් වගේ. ඉතින් ඒ හින්දාත් මේ ඇලට මකුළු ඇල්ල කියලා කියනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් තව දේවල් දන්නවනම් මේ ගැන විස්තර කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.